අපි චීනය ගැන ඉගෙන ගන්නකොට චීන ඉතිහාසය ගැන කතා කරනකොට මාෝ සේතුන්, සුන් යත් සේත්, චව් එන්ලායි මේ වගේ චරිත ගැන අපි ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් අපි අහනවා. හැබැයි අපිට වැඩි ඇහෙන්නේ නැති කෙනෙක් තමයි ඩෙන් ෂාओपिंग කියලා කියන්නේ. නමුත් මට හැඟෙන විදියට වර්තමාන චීනයේ මේ සංවර්ධන දියුණුවට, මේ ආර්ථික දියුණුවට බලපාපු ප්‍රධානතම කෙනා තමයි ඩෙන් ෂාओपिंग කියලා කියන්නේ. අද අපි කතා කරමු චීන ගැනයි, ඩෙන් ෂාओपिंग ගැනයි. චීනට ඇත්තරම මහා ඉතිහාසයක් තියෙනවා. සමහරු කෙනෙක් අවුරුදු 5000ක්, සමහරු කෙනෙක් අවුරුදු 3000ක් කියලා. කොහොම හරි රාජවංශ ගානක් පව කරගෙන ආපු චීනයට 1849 ඉඳන් 1949 වෙනකම් මේ අවුරුදු 100ක කාල පරාසය එච්චර හොඳ කාලයක් නෙමෙයි. ඔවුන් මේක හඳුන්වන්නේ a century of humiliation. එහෙම නැත්නම් අවමානයේ සියවස කියලා. ඒකට හේතුව තමයි මේ අවුරුදු 100 ඇතුළත ඔවුන් ප්‍රධාන යුද්ධ 4ක් පරදින අභියුද්ධයත් ඇතුළුව ඒ වගේම මිලියන ගානක ජනතාවක් චීනයට අහිමි වෙනවා. කොහොම හරි අභ්‍යන්තර විප්ලවයෙන් පස්සේ 1949 මාෝ සේතුන්ගේ CCP පක්ෂය නැත්නම් Chinese Communist Party එක පාලන බලය ලබා ගන්නවා. ඒ පාලන බලය ලබාගත් පක්ෂයේ හිටපු කොම්රේඩ් කෙනෙක් තමයි ඩෙන් ෂාओपिंग කියලා කියන්නේ. කොහොම හරි මාෝ සේතුන්ට කෙලින් මොන වුණා මහා චීනීය කමියුනිස්ට් පාලනයකට ඇතුළත් කරන්න. හැබැයි ආර්ථික වශයෙන් ඒක වැඩ කරේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 1953 ඉඳන් 1963 64 වගේ කාලය වෙනකම් අපි කියනවා ග්‍රේට් ෆැමන් එහෙම නැත්නම් මහා සාගතයකට චීනය ඇදගෙන ගියා. වාර්තා වෙන අන්දමට මිලියන 46ක විතර මිනිස්සු මේ අවුරුදු 10 ඇතුළත කණ්ඩ නැතුව කුසගින්නෙන් චීනෙ මිය ගියා. 1976 දී එක යුගයක් ඉවර කරමින් මාෝ සේතුන් මිය යනවා. 1978 දී චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට පත් වෙනවා අපි මුලින් කිව්ව ඩෙන් ෂාओपिंग. දැන් තමයි චීනයේ සැබෑ විප්ලවය පටන් ගන්න. ඩෙන් ෂාओपिंग CCP නායකයා වෙච්ච ගමන් ඔහුට ප්‍රධාන වශයෙන් සංචාර තුනක් යන්න ලැබෙනවා. එකක් තමයි ඔහු හොංකොං වලට යනවා, මැලේසියාවට යනවා, තුන්වෙනි එක සිංගප්පූරුවට යනවා. ඒ සංචාර තුන ඉවරලා ඇවිත් ඔහු කියනවා අපි චීනයේ ලෝකෙට විවෘත කරන්න ඕන. අපි මුලින්ම විවෘත කරමු ගොන්චෝ ෂෙන්ෂෙන් කියන අපි අත්‍තරම කිව්වොත් ඒක දීවර ගමක්. මිනිස්සු 2500ක් විතර හිටපු දීවර ගමක්. ඔවුන් එතන නිදහස් වෙළඳ කලාපයක් එහෙම නැත්නම් ෆ්‍රී ට්‍රේඩ් zone එකක් හදනවා. අද ගොන්චෝ ෂෙන්ෂෙන් කියන ෆ්‍රී ට්‍රේඩ් zone එකේ ජනගහනය විතරක් මිලියන 7යි. ඒක තමයි චීනයේ තියෙන විශාලතම ටෙක්නිකල් හබ් එක. ඩෙන් ෂාओपिंग ගතේ තීරණය නිසා 2500ක ජනතාවක් හිටපු දීවර ගමක් මිලියන 7ක ජනතාවක් ඉන්න ටෙක්නිකල් හබ් එකට අරන් ඇවිත් තියෙනවා. ඒ වගේම ගොන්චෝ ෂෙන්ෂෙන් වල GDP එක හොංකොං වලටත් වඩා වැඩි අගයක් තියෙනවා. ඒ වගේම ඔහු තමයි ඇමරික එක්සත් ජනපදයත් එක්ක පළමුවට රාජතාන්ත්‍රික සම්බන්ධතා ඇති කරගත්ත නායක. විශේෂයෙන්ම හෙන්රි කීසින්ජර්, රිචඩ් නික්සන් වගේ ජනාධිපතිවරුත් එක්ක ඔහු රාජතාන්ත්‍රික සම්බන්ධතා ඇති කරගත්තා. ඒ වගේම චීනය බරවුන්ට ඉතිහාසයේ තිබේ මහා ශ්‍රේෂ්ඨත්ව ආර්ථික සමෘද්ධිභාවය ඇති කරන්න මුල් වුණේ. ඔහු නමුත් අවාසනාවට මාෝ සේතුන් කියන මහා චරිතයේ හේවණැල්ලට ඩෙන් ෂාओपिंग නිතරම වැහිලා හිටියා. ඒ වගේම ඩෙන් කිසිම වෙලාවක ඔහු පාලන බලයක් ලබා ගත්තේ නැහැ කොහින්වත්. ඔහු විශේෂයෙන්ම ඔහු ජනාධිපති වුණේ නැහැ. වගේම වෙන ආණ්ඩුවේ තනතුරක් ලබා ගත්තේ නැහැ. නමුත් ඔහු 1983 හෝ 84 කමියුනිස්ට් පක්ෂයේ සමාජිකත්වයේ සභාපතිත්වය අතහරිනකම් ඔහු ප්‍රධාන දේශපාලන ධාරාවේ වැඩ කරා. ඒ වගේම ඔහු කොච්චර වැදගත් කෙනෙක්ද කියලා කියන්නේ හෙන්රි කීසින්ජර්ගේ On China කියන පොතේ පවා විශේෂම වෙනම පරිච්ඡේදයක් වෙන් කරලා තියෙනවා ඩෙන් ෂාओपिंग. ඔහු එතන ඩෙන් ෂාओपिंग හඳුන්වන්නේ ඉන්ඩිස්ක්‍රප්ටබල් ඩෙන්. එහෙම නැත්නම් බිඳ හෙලන්න බැරි ඩෙන් කියලා. මොකද ඔහු අර සිංගප්පූරුවේ මැලේසියාවේ දැකපු දේවල් චීනය ඇවිල්ලා කරන්න හදනකොට ඔහුට ඔහුගේ පක්ෂයේම විශාල විරුද්ධතාවයක් ආවා. ඒ වගේම අපි කියන ප්‍රතිරෝධයක් ආවා. නමුත් ඒ සියල්ල මැඩපවත්තලා ඩෙන් ෂාओपिंग තමන්ට අවශ්‍ය මොකද ලෝකේ යන වේගෙට චීන තරම් යන්න ඕන කියන මතයෙන් ඔහු වැඩ කරා. ඉතින් ඒ නිසා තවමත් ඔහු චීන ජනතාව අතර අමරණීය චරිතයක්. නමුත් අවාසනාවට බොහෝ දෙනෙක් මාෝ සේතුන්ව දැනගත්තට චීනය වෙනස් කරපු ඩෙන් ෂාओपिंगව වැඩි අහලා නැහැ.